කොහොමද ඔයාලට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. අපි නම් ඔන්න ඉතින් වැඩට යන ගමන් ඉන්නේ. මෙන්න මේක තමයි ඉතින් අපිට හම්බෙච්ච උදේ පාන්දර අවුරුදු තෑග්ග. මේකෙන් යන්න ඕන කිලෝමීටර් 6මාරක් විතර. ඉතින් කොහොමද ඔයාලා හැමදෙනාම සතුටින් සනීපෙන් ඉන්නවද? පාරනම් මේ වෙලාවෙ ඉතින් නැකත් වලට සූදානම් වෙලා ඇති. ඒක තමයි ඉතින් අපි නම් ඉතින් ඔන්නේ සුපුරුදු පරිදි මේ විදියට වැඩට යනවා. ඉතින් මම කියන්නේ ඔයාලට මගේ සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම යාළු මිත්‍රාදීන්ට සතුටින් සාමයෙන් පිරි නිදුක් නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මේ ලංකාවේ සියලුම දෙනාට. එයාට සියලු දෙවියන්ගේ පිට ආරක්ෂාව ලැබේවා. ඒ වගේම ලෙඩ දුකක් කිසිම කරදරයක් නැතුව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉතින් ඔය යන ගමන් දැන් ඔයාලට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නැවුම් බලාපොරොත්තුත් එක්ක සිතුම් පැතුම් මිට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවුරුද්ද කිව්වහම ඉතින් අපිටත් නැවුම් සිතුවිලි එන්නේ නැතුව නෙමෙයි එනවා. ඒ හැමදේම දරාගෙන ගැනීම නම් කියා ගන්න බැරි තරම් තියෙනවා. ඒව හිත ඇතුළේ හිර කරගෙන ගලක් වගේ යනවා. ඉතින් මොකද කරන්නේ? ඒක තමයි අපි ලබාවපන් හැටි ජීවිතේ. හැමදේම හොයා ගන්න ඕන තමන්ගේ මහන්සි උත්සාහයෙන් කැපවීමෙන්. කැපවීම උත්සාහය කවදාවත් අත්තරින්න එපා. අපිට ඒකට මිලක් කරන්න බෑ. ඒ හින්දා ඒ කැපවීම උත්සාහයමත් තමයි ජීවිතේ හැමදේම තීරණය වෙන්නේ. මම යාළුවට අලුත් අවුරුද්දේ පොඩි වදනක් කිව්වේ කවුරුත් තරහ වෙන්න එපා. අපේ උත්සාහය කැපවීමම තමයි හැමදේම තීරණය වෙන්නේ. හීනම වලට යන මාර්ගය උදා වෙන්නේ. අපි පොඩි දේවල් තිබුණට අපේ කැපවීම උත්සාහය නැතුව අපි එකම තැන හිටියොත් එකම තැන තමයි අපි ඒ කැපවීම මත තමයි බයිසිකලේ පෑගුවොත් තමයි යන්නේ වගේ. බයිසිකලේ පෑගුවේ නැතොත් අපි කතනවා වගේ තමයි අපේ ජීවිතේ. කිලෝමීටර් 6මාරක් යනවා 6මාරක් එනවා. ඉතින් මේ කකුල් දෙකෙන් තමයි යන්නේ. මොකද කරන්නේ? ඔක තමයි ඉතින් අපේ ජීවිතේ. මේකේ පෑගුවේ නැතොත් අපිට මේ ඉතින් අපේ ටාගට් වලට යන්න බෑනේ. ඒ හින්දා ඉතින් අපේ ටාගට් වලට යන්න නම් අපි ඒක කම්මැලිකම ඇත්තට දාලා ඉතින් යන්න වෙනවා. ඒක තමයි ජීවිතේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ජය වේවා. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන නැවුම් බලාපොරොත්තු වලින් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ශ්‍රී ලංකාවේ හැමදෙනාම තෙරුවන් සරණයි. බුදු සරණයි.